අපේ රටේ හැම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම වගේම හැම පුරවැසියෙක්ම අදම අවදි විය යුතු බිහිසුණු රහසක් දැන් අනාවරණය වෙලා තියෙනවා. අපේ දරුවෝ අධ්‍යාපනය ලබන පාසල් පන්ති කාමර ඇතුළත අද වෙනකොට ඉතාමත් භයානක මත්ද්‍රව්‍ය සහ ඇබ්බැහි වීමේ වසංගතයක් රිංගලා ඉවරයි. මව්පියන් ආරක්ෂිතයි කියලා හිතපු ප්‍රමුඛ පෙළේ පාසල් පවා අද මේ විනාශයට ගොදුරු වෙලා. මෑතකදී ගාල්ල ප්‍රදේශයේ ප්‍රධාන පාසලක 8 වෙනි ශ්‍රේණියේ ඉගෙන ගන්න අවුරුදු 13ක ළමයෙක් ළඟ තිබිලා රුපියල් 12500ක් වටිනා විද්‍යුත් දුම්වැටියක්. ඒ කියන්නේ සිගරට් එකක් සුරාබදු නිලධාරීන් විසින් සොයාගත්තා. හැබැයි මේක පුතෙක් ළමයෙක් කරපු අත්හදා බැලීමක් නෙවෙයි. මේ දරුවා තමන්ගේ පන්තියේ යාළුවන්ට මේකෙන් එක පාරක් දුම් උරන්න. ඒ කියන්නේ එක ෂොට් එකක් රුපියල් 50 ගාණේ විකුණලා තියෙනවා. දිනපතා ලැබෙන සාක්කු මුදලින් ගන්න පුළුවන් නිසා අනිත් ළමයිනුත් ඉතාමත් ලේසියෙන් මේ උකුලට අහු වෙලා තියෙනවා. මේ රහස එළියට ආවේ මේ ළමයි අතර ඇති වුණු බුදු කෙලියක් නිසා. රුපියල් 50 ගාණේ මේ උපාංගයේ ණයට අරන් පස්සේ සල්ලි දෙන්න බැරි වුණු සිසුන් පිරිසක් එක්ක ඇති වුණු බහින්බස් වීමක් දුරදිග ගිහින් තමයි බලධාරීන්ට මේ ගැන දැනගන්න ලැබුණේ. විමර්ශන වලින් හෙළිවෙලා තියෙනවා මේ වෙනකොටත් ගාල්ලේ විතරක් ප්‍රධාන පාසල් 8ක විතර මේ විනාශකාරී ජාලය පැතිරලා තියෙනවා කියලා. මේ උපාංගය බටහිර රටවල වැඩිහිටියන්ගේ දුම්පානය නතර කරන්න හැදුවත් ලංකාවේ ජාවාරම්කාරයෝ මේවා පාවිච්චි කරන්නේ අවුරුදු 13 14 කුඩා දරුවන්ව අනාගත මත්ද්‍රව්‍ය ලෝකයට පුහුණු කරන මෙවලමක් විදියටයි. දුම්කොළ සාරය නිත්‍යානුකූලව මෙහි අඩංගු නොවන නිසා වත්මන් දුම්කොළ පාලන නීති රීති වලින් පිංගල යන්න මේ ජාවාරම්කරුවන්ට පුළුවන් වෙලා තියෙනවා. නීතියේ තියෙන මේ හිඩසෙන් ප්‍රයෝජන අරන් ඔවුන් බය නැතුව අපේ දරුවන්ව දඩයම් කරනවා. මේ සිද්ධියට අහු වුණු දරුවගේ පියා ඉහළ වෘත්තීය මට්ටමක ඉන්න කෙනෙක්. හැබැයි අධික වැඩ රාජකාරී නිසා දරුවා ගැන සෙවීම් බැලීම් සම්පූර්ණයෙන්ම මගහැරිලා. දරුවෙක් පාසලේ ඉන්නේ පැය 6ක් විතරයි. ඉතිරි පැය 18ම අයිති නිවසටයි. ඔබ ඔබේ දරුවාගේ බෑගය පරීක්ෂා කරන්න බැරි තරම් කාර්යබහුල නම්, තාක්කුවක් බලන්න බැරි තරම් විඩාවට පත් වෙලා නම් ඔබ නොදැනුවත්වම ඔබේ දරුවාගේ අනාගතය පාවා දෙමින් ඉන්නවා වෙන්න පුළුවන්. අධ්‍යාපන බලධාරීන් සහ මව්පියන් දැන්ම එකතු වෙලා මේකට එරෙහිව ක්‍රියාත්මක වුණේ නැත්නම් අපේ දරුවන්ගේ අනාගතය සදහටම අඳුරු වේවි. අද රැට ඔබේ දරුවාගේ බෑගය පරීක්ෂා කරලා බලන්න. ඔබට එහි තිබී හමුවන්නේ පොතක්ද නැත්නම් තොරකම් කරන ලද අනාගතයක රුපියල් 50 කුවිතාංශයද? අදම අවදිවන්න.